2026 නව වසර ඔබේ සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් තාක්ෂණිකමය ගැටලුවක් මතු වූ නිසා කෙටි නිහඬියාවකට පසු සුපුරුදු ලෙන්ගතුකමින් ඔබට හුරු පුරුදු දිව්‍යමාන YouTube නාලිකාවෙන් යලිත් ඔබ හමුවට එන මම කපිල ඉන්ද්‍රික ගුණදාස. ඉතින් මම අද ඔබ හමුවට එන්නේ 2026 වර්ෂය ඔබට ඇති කරන සුබ අසුබ ප්‍රතිඵල සවිස්තරාත්මකව අරගෙන. ඉතින් අපි හා එක්ව සිටි සුවහසක් ශ්‍රාවක ඔබට යලිත් ආරාධනා කරනවා අපට මතු තාක්ෂණික ගැටලුව නිසා යලිත් වරක් අපේ මේ දිව්‍යමානයේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ඔබ යලිත් දිගටම අප සමග රැඳී සිටින්නට එක්වන ලෙසට. මේ විශ්වය හරිම පුදුමාකාරයි. ඒ විශ්වයේ සොබාදහමේ බලය පසුගිය දිනවල අපි ඉතා හොඳින්ම අත්දැක්කා. මම විදුහල්පතිවරයෙක් නිසා මට ආසන්න උදාහරණයක් ගත්තොත් ඉතාම ලස්සනට කොරෝනා වලින් පස්සේ දිගටම අක්‍රමවත්ව පැවති පාසල් වාර සටහන 2026 වර්ෂයේ ඉඳලා ක්‍රමවත්ව කරන්න සැලසුම් කරලා තිබුණා. ඒ උනාට බලන්න සොබාදහම ඒ සියල්ල වෙනස් කරපු ආකාරය. යලිත් පාසල් වාර සටහනේ යම් යම් අක්‍රමවත්භාවයක් ඇති වුණා. ඒ වගේම උසස් පෙළ වාගේ විභාගයක් කල් දාන්න පුළුවන් කාටද? මානව අපිට කරන්න බැරි තීන්දුව తీරන ගන්න බැරි ඒ වගේ මහා ලොකු දේවල් හරිම ලස්සනට මේ විශ්වයේ සිදු කරනවා. සෝබාදහම මොනතරම් ශක්ති සම්පන්නද බලවත්ද කියන එක අපිට මේ සිදුවෙන දේවල් වලින් හොඳටම පේනවා. මම මේ ගත්තේ ඊටාම සරල පුංචි උදාහරණ දෙකක්. උණු ජීවිත හානි, දේපල හානි වාගේ දේවල් මොහොතකින් අපි නොසිතන ආකාරයට අපේ ජීවිතයට වෙන මේ විපත්දිහා බලනකොට ඇත්තටම මේ විශ්වය මහා බල සම්පන්න බව වගේම එවන් වූ කිසියම් නොපෙනෙන බලවේගයක් විසින් අපේ ජීවිත හසුරවනවා, මෙහෙවනවා, අපේ ජීවිතේ පැවැත්ම තීරණය කරනවා කියන එක අපිට හොඳටම පැහැදිලි. අන්න ඒ තුල විශේෂයෙන් අපිට මේ ජ්‍යොතිෂය පිළිබඳ විශ්වාස කරන්න ඊටාම පැහැදිලි ලෙසම පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ අපේ ලග්න පලාපල මේ ආකාරයට අපි ඔබට අරගෙන ඒම තුල මෙන්න මේ වාගේ සුවිශේෂ අවස්ථාවන්ට ජීවිතේ මුහුණ දෙන්න පූර්ව සූදානමක් අපිට ඇති කරගන්නටත් පුළුවන් වෙනවා. ඒ වගේම අපිට තියෙන හොඳ කාලවලදී ඒ බව හඳුනාගෙන අපේ ජීවිතයේ ඉදිරි දියුණුව අඩිතාලම සකස් කරගන්න අවශ්‍ය මම්පෙත් විවර කරගන්නත් මේ තුලින් ඉඩකඩ සැලසෙනවා. ඒ අනුව අපි ඔබට ගෙනෙන මේ 2026 සවිස්තරාත්මක ලග්න පලාපල ඉතාම හොඳින් අහලා ඒ තුලින් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට අරගෙන යන්න පුළුවන් අවස්ථා මතු කරගන්න කියලා අපි විශේෂයෙන් ඔබෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා. එතකොට අපි මේ ජ්‍යොතිෂය තුල කතා කරන සූර්ය මාස ක්‍රමය අනුව නව වසරක් නම් ඇත්තටම උදා වෙන්නේ සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය වන අප්‍රේල් මාසේ. ඒ උනාට බටහිර ක්‍රමය අනුව දෙසැම්බර් 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 පසු වෙනකොටම නව වසර උදා වෙනවා කියලා සලකනවා. වර්තමානයේ ලෝකවාසීන් බොහෝ දෙනා ඒ වෙනුවෙන් විවිධ උත්සව සැනකෙළි පවත්වනවා. ඒ අනුව අපේ රටෙත් බොහෝ දෙනා ජනවාරි 1 වෙනිදා අලුත් අවුරුද්දක් විදිහට පිළිගන්න අලුත් අවුරුද්ද වසරක ආරම්භක දිනයක් හැටියට සලකන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසාම ජනවාරි මාසේ ආරම්භ වෙනකොටම මේ අවුරුද්දේ ලග්න පලාපල දැනගන්නත් අපේ රටේ ජනතාව උත්සුක වෙලා ඉන්නවා. විශේෂයෙන් ජනවාරි 1 වෙනිදා උදෑසන ඉර උදාව සිදුවෙන විට පවතින තත්කාල කේන්ද්‍රයත් 2026 වර්ෂ පුරාවට සිදුවෙන සුවිශේෂ ග්‍රහමාරු විනු සැලකිල්ලට ගනිමින් තමයි අපි මේ ඔබේ ලග්න පලාපල ඉදිරිපත් කරන්න කටයුතු කරන්නේ. අපි දැන් බලමු 2026 අලුත් අවුරුද්ද තුලා ලග්නේ මේ ඔබට බලපාන්නේ කොහොමද කියලා. තුලා ලග්නේ අධිපති වෙන්නේ සිකුරු. සිකුරු අධිපති නිසා තුලා ලග්නේ කියන්නේ ඊටාම ලස්සන, ඊටාම සුන්දර ලග්නයක්. ඒ වගේම තමයි තුලා ලග්නේ සංකේතයත් ඔබ අපි දන්න හැටියට තරාදියේනේ. ඒකෙනු සංකේතවත් වෙන හැටියට මේ තුලා ලග්නේ අය විශේෂයෙන් තමන්ගේ ජීවිතේ හැම වෙලාවෙදිම සමබර කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒගොල්ලන්ගේ ජීවිතවල හොඳ සමතුලිත බවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වාගේ හරි సౌందర్యාත්මක ලක්ෂණයක් වෙන సౌందర్యාත්මක මිනිස්සු වෙන
තුලා ලග්නෙහිමි ඔබේ මේ 2026 වර්ෂය ආරම්භ වෙනකොටම රවි බුධ කුජ සිකුරු කියන ග්‍රහයින් 4 දෙනාම තුන්වැන්නේ ගෝචර වෙලා ඉන්නවා. මෙන්න මේක ඉතාමත්ම හොඳ පිහිටීමක්. එතකොට ඔබේ සහජ දක්ෂතා පිළිබඳව කියවෙන්නේ තුන්වැන්න. අපි තුන්වැන්න හඳුන්වන වික්‍රමස්ථානය කියලා. එතකොට තුන්වෙන්නේ වර්ෂය ආරම්භයේ ඇති වෙලා තියෙන මෙන්න මේ ග්‍රහ ගෝචරයේ නිසා මේ අවුරුද්දේ ඔබේ සහජ දක්ෂතාවයන් ඉතාමත් හොඳින් වර්ධනය වෙනවා. ඔබ නිර්මාණකරුවෙක් නම් ඔබේ නිර්මාණවලට හොඳ ප්‍රසිද්ධියක්, හොඳ කීර්තියක් ලැබෙන්න පුළුවන්. ඔබ තුල තියෙන විභව ශක්තියින් මතුවෙන අවුරුද්දක් තමයි මේ 2026 අවුරුද්ද කියලා කියන්නේ. එතකොට ඔබ තුල මතුවෙන නිර්මාණශීලී බව නිසා, ඔබ අලුතෙන් හිතන කෙනෙක් වෙන නිසා, ඔබට අලුතෙන් හිතන්න ශක්තියක් ඇති වෙන නිසා ඔබට මේ අවුරුද්ද ඊටාම සාර්ථක අලුත් අවුරුද්දක් බවට පත් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ අවුරුද්දේ ඔබේ සහෝදර සම්බන්ධතා ඉතාම හොඳින් වර්ධනය වෙනවා. ඥාති මිත්‍රාදීන් හිතවතුන් එක්ක ඔබේ තියෙන ඇසුර වැඩි වෙනවා. අලුත් සම්බන්ධතා ගොඩ නැගෙනවා. අමනාප වෙලා හිටිය සහෝදර සහෝදරියෝ ඥාති මිත්‍රාදීන් යලිත් ඔබ සොයාගෙන එනවා. ඔබ අතර ඒ සම්බන්ධතා යලි ගොඩ නැගෙනවා, වර්ධනය වෙනවා. ඒ ඔබ හමුවට එන මිතුරන්ගෙන් ඔබේ දියුණුවට උදව් උපකාර ගොඩක් ලැබෙනවා. උසස් උගත් අයගේ උදව් උපකාර, ලාභ ප්‍රයෝජන ඔබේ දියුණුවට ලැබෙන අවුරුද්දක්. ඔයා කරන හැම වැඩකම දියුණුවක් මේ 2026 වර්ෂයේ දකින්නට පුළුවන් වෙනවා. විශේෂයෙන් මෙතෙක් කල තිබුණු ගැටලු निराකරණය වෙලා විශාල මානසික සහනයක් එක්ක දියුණුවක් උදා කරගන්න මේ 2026 වර්ෂයේ තුලා ලග්නෙහිමි ඔබට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අවුරුද්ද ආරම්භ වෙනකොටම ගුරු ඉන්නේ 9 වෙන්නේ. එතකොට මෙන්න මේ ගුරුගේ 9 වෙන්නේ ගෝචරයක් තුලා ලග්නෙහිමි ඔබට ඉතාමත්ම හොඳයි. ඔබ ආධ්‍යාත්මික අංශයට ගොඩාක් නැඹුරු වෙනවා. ආගමික වැඩ කටයුතු වල නිරත වෙනවා. විශේෂයෙන් දෙලොව දියුණුව වෙනුවෙන් පින් වැඩ, කුසල් වැඩවල ඔබට නිරත වෙන්න අවස්ථාව සහ ඒ සිතුවිලි මේ 2026 වර්ෂයේ පහළ වෙනවා. ජූනි 2 වෙනිදායින් පස්සේ ගුරු ඊටාම බලවත් වෙලා, ගුරු උච්ච වෙලා ඔබේ 10 වෙන්නට ගමන් කරනවා. මෙන්න මේකත් ඊටාමත් හොඳ ගෝචරයක්. ඔබේ රැකියා කටයුතු වල අතිවිශාල දියුණුවක් ඊට පස්සේ දකින්න පුළුවන් වෙනවා. රැකියාවක් නැතුව ඉන්න, රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න තුලා ලග්නෙහිමි ඔබට නව රැකියා අවස්ථා උදා වෙනවා. ඔබට හිමි ඔබේ සුදුසුකමට ලැබෙන ආකාරයේ ඊටාම හොඳ රැකියා ඔබට ලබා ගන්න මේ 2026 වර්ෂයේ ඇතුළතදී පුළුවන් වෙනවා. දැනට රැකියා කරන ඔබේ රැකියාවේ උසස් වීම ඔබට ලබා ගන්න පුළුවන්. වැටුප් වාගේ දේවල් ඔබට වැඩි වෙයි. ඒ රැකියාව කරන තැන තුල ඔබට හිමි තැන මේ 2026 වර්ෂයේ ඔබට ලබා ගන්න පුළුවන් වෙනවා. රැකියාවේ ඔබට තිබිච්ච සියලු ප්‍රශ්න විසඳෙන අවුරුද්දක් තමයි මේ අවුරුද්ද. යම් යම් ගැටලු බාධක රැකියාවේ ඔබට තියෙන්නේ නැති. අන්න ඒ සියල්ල निराකරණය වෙලා ඊටාම සතුටින් රැකියාවේ නිරත වෙන්න. රැකියාවෙන් ඔබේ ජීවිතයේ දියුණුවක් උදා කරගන්න, ඔබේ ජීවිතයේ ආලෝකයක් උදා කරගන්න, ඔබේ බලාපොරොත්තු සාර්ථක කරගන්න ඔබට මේ අවුරුද්දේ පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාරවල නිරත වෙලා ඉන්න තුලා ලග්නෙහිමියන්ටත් මේ අවුරුද්ද නරක නැහැ. ඔබගේ බලාපොරොත්තු සඵල කරගන්න, ඔබේ ආර්ථික බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔබට හොඳ හවුල්කරුවෝ ලැබිලා, ඔබේ ව්‍යාපාරයට හොඳ කීර්ති නාමයක් ලැබිලා, ඔබට ලාභ ප්‍රයෝජන ලැබිලා, ආදායම් වැඩි දියුණු වෙලා ඔබට ඔබේ ව්‍යාපාර කටයුතු තුලින් ඔබේ ආර්ථිකයට විශාල ශක්තියක් සපයා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්න හිමත් තුලා ලග්නෙහිමි ඔබට මේ අවුරුද්ද නරක නැහැ. අධ්‍යාපනය ගැන අපි කතා කරොත් තුලා ලග්නෙහිමියන්ගේ මේ අවුරුද්දේ ඔබේ රාහු 5 වෙන්නේ ඉන්නේ. ඒ නිසා අධ්‍යාපනයේට පුංචි බාධා එන්න පුළුවන්. මතක ශක්තිය වාගේ දේවල් අඩු වෙන්න පුළුවන්. හැබැයි කේතු 5 වෙන්න දකින්න එක අධ්‍යාපනයේට හොඳයි. පුංචි අලස ගති වාගේ දේවල් නම් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබ දැඩි උත්සාහයකින් කටයුතු කළොත් මෙන්න මේ බාධාවන් ජය අරගෙන ඔබට අධ්‍යාපනයේ සාර්ථකත්වයක් දකින්න පුළුවන් වෙනවා. මේ තුන්වෙන්නේ අපි මුලින් කතා කරපු චතුග්‍රහ යෝගයත් ඔබේ අධ්‍යාපනයේට ලොකු ශක්තියක් සපයනවා.
ඒකෙන් ඔබට අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔබේ දැනුම දියුණු කරගන්න ශක්තියක් ඒ තුලින් සපේනවා. ඒ වගේම මේ නම වෙන්නේ ඉන්න ගුරුගේ පිහිටීමත් අධ්‍යාපනයට සුබදායකයි. අන්න ඒ නිසා ඔබ බය වෙන්න අවශ්‍ය නැහැ. පස්වෙනි රාහු හිටියට ඒ බාධා අභියෝග කඩාගෙන ඔබට අධ්‍යාපනයේ සාර්ථක කරගන්න පුළුවන්කම ඒ තුලින් ලැබෙනවා. අවිවාහක අයට ඊටාම හොඳ, ඊටාම උසස් මංගල යෝජනා මේ 2026 වර්ෂයේ ලැබෙන්න පුළුවන්. හොඳ විවාහයන් ඔබට ගැළපෙන සහකරුවන් සහකාරියන් හම්බ වෙලා ආත්මගත සංසාරගත පුද්ගලයන් ඔබට හම්බ වෙලා හොඳ විවාහයන් ඔබට මේ අවුරුද්ද සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. විවාහ ජීවිත ගත කරන අපේ තුලා ලග්න හිමියන් නම් ටිකක් තමන්ගේ විවාහ ජීවිතයේ සාමකාමීව පවත්වා ගන්න චුට්ටක් උනන්දු වෙන්න ඕනි. මොකද ඔබේ විවාහ ජීවිතේ පුංචි ගැටලු ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ අතර හොඳ අවබෝධයක් ඇති කරගෙන හොඳ ඉවසීමකින් කටයුතු කරලා ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ විවාහ ජීවිතය සාර්ථකව පවත්වා ගන්න. ඔබට හැදෙන අසනීප ගැන අපි කතා කරොත් විශේෂයෙන් ස්නායු රෝග වාගේ දේවල් ඔය හිරිවැටීම් වාගේ රෝග ඇති වෙන්න පුළුවන්. හදවත් රෝග තියෙන තුලා ලග්න මේ අවුරුද්දේ ටිකක් ප්‍රවේශම් වෙන්නට ඕනේ. ජලය ඔබට ටිකක් අගුණයි. සෙම් රෝග වාගේ දේවල් හැදෙන්න පුළුවන්. පාදවල ආබාධ ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් විදුලිය ආශ්‍රිත කටයුතු කරන තුලා ලග්න හිමි ඔබ හැම වඩාත් ප්‍රවේශම් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි ඔබට ශරීරයට ටිකක් ওই විඩාබර ගති වෙහෙස කර ගති වාගේ දේවල් නිරන්තරයෙන් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ වාගේ පුංචි අසුබතා ටිකක් තමයි තුලා ලග්නෙමි ඔබට තියෙන්නේ. සමස්තයක් හැටියට ගත්තට පස්සේ තුලා ලග්නෙමි ඔබට විශේෂයෙන් මේ 2026 වර්ෂයේ ගොඩක් සුබදායක වර්ෂයක් කියලා අපිට කියන්න පුළුවන්. අපි අර මුලින් කිව්ව තුන්වැනි ග්‍රහ ගෝචරයේ ඊටාම සුබයි වර්ෂය ආරම්භ වෙනකොට ඒ වගේම දැනට ගුරු 9 වෙනි ඉන්න එක හොඳයි. ජූනි 2 වෙනිදා ගුරු 10 වෙන්නට එන එක ගොඩක් හොඳයි. එතකොට ඔබේ රැකියාවේ විශාල ධනාත්මක වෙනසක් ඔබට ඇති වෙනවා. රැකියාව ලැබෙනවා. ව්‍යාපාර දියුණු වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබට දුර ගමන් විදේශ ගමන් යෙදෙන්න පුළුවන්. විදේශ ගමන් බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන්. ධනය අතින් ඔබට කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ මේ අවුරුද්දේ. ධනය ලැබීම පැත්ත ගොඩක් හොඳයි. ඔබේ ආර්ථිකය ගොඩක් දියුණු කරගන්න පුළුවන් වෙනවා. ධනය ලැබෙනවා වගේම ඔබට ධනය ඉතිරි කරගන්න මේ අවුරුද්දේ පුළුවන් වෙනවා. එතකොට තුලා ලග්න හිමි ඔබට මේ අවුරුද්දේ ඔබේ සුබ කටයුතු සිදු කරනකොට ඔබේ සුබ දින විදිහට බදාදා සිකුරාදා වගේ දවස් යොදා ගන්න පුළුවන්. ඔබේ සුබ අංක විදිහට අංක 2 සහ 6 සුදුසුයි. සුබ වර්ණය වෙන්නේ සුදු. ඔබේ විශේෂ අවස්ථාවලදී මෙන්න මේ ඒවා අපිට භාවිතා කරන්න පුළුවන් ඔබේ ජයග්‍රහණයන් වෙනුවෙන්. එහෙමනම් අපි තුලා ලග්නෙමි ඔබට තව තවත් මේ 2026 වර්ෂයේ සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දිව්‍යමාන YouTube නාලිකාවෙන් අපි පොඩි විරාමයකින් පස්සේ නැවතත් ඔබ හමු වෙන්නේ. අපිට ඇති වෙච්ච පුංචි තාක්ෂණික ගැටලුවක් නිසා. ඒ නිසා අපි ඉදිරියේදී දිගටම ඔබ හමු වෙනවා. ඒ නිසා අපිත් එක්ක රැඳිලා ඉන්න. අපිව subscribe කරලා bell icon ඔබලා ඒ සඳහා සූදානම් වෙන ලෙසත් අපි ඔබට ආරාධනා කරනවා.